1,20,000ක් පොල්ලිලි ගහලා හොයන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ පේන වීඩියෝ එකේ තප්පර 50න් පොල් ගෙඩි 5ක් ගහනවා. අපි හිතමුකෝ විනාඩියකට පොල් ගෙඩි 5ක් ගහුවා කියලා. විනාඩියකට පොල් ගෙඩි 5ක් ගහුවොත් පැයකට ගහන්න පුළුවන් පොල් ගෙඩි 300ක්. පැය 10ක් වැඩ කරොත් ඒ විදිහට පොල් ගෙඩි 3000ක් ගහන්න පුළුවන්. එතකොට පලාතෙන් පලාතට පොල් බිස්නස් කරන කෙනා අනුව පොල් ගෙඩියකට ගෙවන ගාණ වෙනස්. ඒතර අපේ පැත්තේ නම් පොල් ගෙඩියට ගෙවන රුපියල් 4යි. සමහරක් පැතිවල රුපියල් 5ක් ගෙවන අවස්ථා තියෙනවා, 6ක් ගෙවන අවස්ථා තියෙනවා. අපි හිතමුකෝ පොල් ගෙඩිය රුපියල් 4 ගාණ ගෙවනවා කියලා. පැය 10ක් වැඩ කරලා පොල් ගෙඩි 3000ක් ගැහුවොත් රුපියල් 4 ගානේ දවසට රුපියල් 12000ක් හොයන්න පුළුවන්. ඒ වගේ දවස් 10ක් එක දිගට වැඩ කරොත් ඔයා දවස් 10කින් රුපියල් 1,20,000ක් හොයන්න පුළුවන් ඔයාට. මාසෙට දවස් 30ක් තියෙනවා. ඒ 30න් ඔයා දවස් 10 වැඩ කරන්න ඕනේ. හැබැයි මේ වගේ පොල් එකතු කරන පොල් බිස්නස් කරන තැනකට යන්න ඕනේ. මේ වගේ තැනක තමයි ඔයාට වැඩ කරන්න වෙන්නේ. ඉතින් ඔයාට හිතනවා නම් මට පොල් උලක් නැහැ කියලා මේ තිරේ පේන විදියට වඩ පුළුවන් උදැල්ලක් අරන් උදැල්ලෙන් පොල් එලි ගාලා රුපියල් 2500ක් වගේ වෙන්නේ පොල් උලක් ගන්න. ඔයාට හිතනවා උදැල්ලකුත් නැත්නම් ඔයාලා ගෙදර මේ පේනවා වගේ ඔයාලා යකඩින්නෙන් පොල් එලි ගහන්න පුළුවන්. යකඩින්නකුත් නැත්නම් උදැල්ලෙන් පුළුවන්. උදැල්ලෙන් නැත්නම් යකඩින්නෙන් පොල් එලි ගහන්න පුළුවන්. දවසට පොල් ගෙඩි 3000ක් ගහලා දවසින් රුපියල් 12000ක් හොයන්න පුළුවන්. දවස් 10ක් එක දිගට වැඩ කරලා 1,20,000ක් ගන්න පුළුවන්. එක දිගටම මට මාසයක් වැඩ ගන්න පුළුවන් නම් රුපියල් 3ක් විතර හොයන්න පුළුවන් මාසෙට. හැබැයි ඒවා පොල් එලි ගහන්න පුරු වෙන්න ඕනේ. පොල් එලි ගහන්න ඔයාලට බැයි නම් ඔයා ඉස්සලා පොල් එලි ගහන්න පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙලා ටික ටික අත හුරු කරගෙන දවසකට පොල් ගෙඩි 3000ක් ඔයා ගහුවා කියන්නේ අනිවාර්යෙන් ඔයාට මාසෙට 3ක් දවසට 12000ක් දවස් 10ට 1,20,000ක් හොයන්න පුළුවන්. මේ වීඩියෝ එකේ විනාඩියට පොල් ගෙඩි 5ක් ගහනවා. හරියටම යන්නේ තප්පර 50ට පොල් ගෙඩි 5ක් ගහනවා. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ජය වේවා.